හැමෝම ආදරෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම දවස් 3ක පොඩි වීඩියෝ ටිකක් එකතු කරලා තමයි මෙන්න මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ fruit and nut ice cream එක හදන්න. මොකද මේ අද සෙනසුරාදා දවසක්. ඇත්තටම දැන් නම් මේ හවස් වෙලා ගොඩක්. ඒ කියන්නේ රෑ වෙලා ඉරිදර පාටි එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ එක නෑනා කෙනෙක්ගේ ගෙදර. ඉතින් එයාගේ පොඩි පුතාගේ බර්ත්ඩේ එක ඉරිදා තමයි පාටි එක තියෙන්නේ. ඉතින් මේ සෙන්සුරාදා රෑ අපි දෙන්න දැන් ඩෙසර්ට් හදන ගමන් ඉන්නේ. මම fruit and nut ice cream එක හදනවා. එතකොට නෑනා හදනවා ජෙලි එකක්. ඉතින් අපි දෙන්න ඒ ටික විතරයි අද හදන්න තියෙන්නේ. අනිත් ඒවා කලින්ම ලෑස්ති කරලා තියාගත්තා. ඊටු දේවල් මං හෙට පෙන්නන්නම් මොනවාද හදන්නේ කියලා. ඉතින් fruit and nut ice cream එක න ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මම කලින් වීඩියෝ එකේ මම හදපු විදිය. ඒක නිසා ඉතින් සම්පූර්ණම වීඩියෝස් මේකේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් නැහැ. වීඩියෝ එක ඉවරනකම්ම දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඒත් එක්කම තමයි මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා මතක් කරනවා. ice cream එක දැන් හදලා ඉවරයි. මේ විදිහට මේක වහලා ෆ්‍රීසර් එකේ දාගන්නවා. ඉතින් ආයේ අපි හෙටනේ පාවිච්චියට ගන්න. ඉතින් ඒ වෙලාව ඇති හොඳටම මේක සෙට් වෙන්න. මේ පහුවෙනිදා මම දැන් මේ ලෑස්ති කරන්නේ සරුවත් එකක් හදන්න. හැබැයි මම වතුර කලවම් කරන්නේ නැතුව අන්නාසි කසෑටයි සිරප් එකකිනුයි දාලා මික්ස් එක හදලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඊට පස්සේ තමයි අයිස් දාලා වතුර දාලා සරුවත් එක හදාගන්නේ.
ටික හදාගන්න තමයි ටිකක් වෙලා ගියේ. මොකද ටිකක් වැඩිපුර හදාගත්තා. ඒක නිසා ඒක තමයි වෙලා ගියේ හදාගන්න. අනිත් ඒවා නම් ඉතින් ඉක්මනට කට්ටියම එකතු වෙලා හැදුවා. ඊට පස්සේ මම බෘස්කෙත්තා වලට තක්කලි කපලා එකත් ලෑස්ති කරලා තියාගත්තා. ඒක නම් අන්තිමටම වගේ තමයි කරේ. මොකද තක්කලි වලට වතුර උනන නිසා. හැබැයි මම බෘස්කෙත්තා පාන් වෙනමයි තක්කලි වලින් හදපු මික්ස් එක වෙනමයි තමයි තිබ්බේ. ප්ලැටර් එක හදද්දී නම් මම හිටියේ නැහැ. මොකද මම ලෑස්ති වෙන්න ගියා. හිටපු අනිත් අය තමයි කට්ටිය එකතු වෙලා ප්ලැටර් එක හැදුවේ. මේ විදිහට තමයි එදා දවසේ බර්ත්ඩේ එක ගෙවුනේ. ඉතින් මම ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. මට ඇත්තටම මග ඇරුණා වීඩියෝස් ගන්න. ඒක නිසා සම්පූර්ණම පාටි එකේ වීඩියෝස් නැහැ. ඉතින් පොඩ තමයි මම වීඩියෝ කරේ. මේ තියෙන ඊට පහුවෙන්ද ඉතින් අපි එදා පාටිය දවසම ගෙදර ආවා හවස. මේ පහුවෙන්දා ඒ කියන්නේ සඳුදා දවසේ ඉතින් මට වීඩියෝ එක ඉවර කරන්න උනේ නැති නිසා මං හිතුවා ඉතින් අද දවසේ ඊටු ටික වීඩියෝ කරලා ඉවර කරනවා කියලා. ඉතින් හැමදාම වගේ මේ උදේ මම ලෑස්ති වෙන්නේ මට උදේට කිරි එකක් හදාගන්න. ඉතින් ඊට අමතරව කිචන් එකේ තියෙන පොඩි වැඩ ටිකක් තමයි දැන් මේ කරන්නේ. මට තව ටිකකින් ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ 10ට. ඉතින් වේලාසර මම ලෑස්ති වෙලා තමයි ඊටු දේවල් ටික කරේ. ක්ලාස් ගිහින් ඇවිල්ලා ගෙදර එද්දී ඇත්තටම 11යි කාලා විතර වුණා. ඉතින් මම හිතුවා ඉක්මනට උයන්න ඕනේ කියලා දවල්ට. මොකද හස්බන්ඩ් වැඩට යන නිසා. ඒක නිසා මම ඉතින් ඉක්මනට පොඩි දෙයක් හදලා ගත්තා.
මේ දේවල් ටික තමයි මම හදාගත්තේ. බිත්තර තැම්බුවා. එතකොට කුණිස්සෝ තෙල් දැම්මා. මොකද හස්බන්ඩ්ගේ අම්මා යමස් කන්නේ නැති නිසා කුණිස්සෝ තෙල් දැම්මා එයාට. ඊට පස්සේ පරිප්පු ඉව්වා. එතකොට චිකන් එකක් ඒක නම් හදපු එකක්. ඒක මම මේ රත් කරලා ගත්තා. දවල්ට කාලා කිචන් එකත් අස් කරාට පස්සේ මෙන්න මේ පාර්සල් එක මට ආවා. මේක දැන් ටික දවසක් මම ඕඩර් කළා. හැබැයි මට එන්න තිබ්බ දවසේ නෙමෙයි ආවේ. ටිකක් පහුවෙලා තමයි මේ පාර්සල් එක ආවේ. මේක මේ iPhone එකක් මට ගත්තු. මොකද මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එක චුට්ටක් විතර පුපුරලා දැන් වැඩ කරන්නේ නැහැ සැරින් සැරේ. ඉතින් ඒක නිසා මම ෆෝන් එක මාරු කරා. මොකද මගේ පරණ ෆෝන් එකත් අරන් ටිකක් කල් වෙනවා. අවුරුදු 4මාරක් වගේ වෙනවා. ඒකෙ හින්දා මම අලුතෙන් මට ෆෝන් එකක් ගත්තා. මම ගත්තේ නෑ හස්බන්ඩ් තමයි අරන් දුන්නේ. ඉතින් මේ මොකද මම GoPro එකෙන් වීඩියෝ කරත් මම ෆෝන් එකෙන් තමයි එඩිට් කරන්නේ. ඒක නිසා ඔන්න ඉතින් ෆෝන් එකක් අරගත්තා. මේක 16 Pro Max එකක්. සතියක් වගේ සතියකමාරක් වගේ ගියා මේක ඕඩර් කරලා එන්න. ඉතින් ඊළඟ vlog එක මට මං හිතනවා අලුත් ෆෝන් එකෙන් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.